ඉතින් අද මගේ උපන්දිනේ හවසට පන්සලට යනවා. ඉතින් නිකන් යන්න බෑ පන්සලට හාමුදුරන්ට මොනවා හරි දෙන්න ඕනේ. ඉතින් මම කල්පනා කරලා බලලා හාමුදුරන්ට ඕනම වෙන දේවල් ටිකක් ගත්තේ. මේ හැමදාම දෙන දේවල් නෙමෙයි මම ගත්තේ. ඕනම වෙන දේවල් ටිකක් ගත්තේ. මම ගත්තා හාමුදුරුන් මේ සිවුරු හොදලා දාපුවම වේල ගන්න. වේලද්දී මේ හුරුංග යනවනේ. ඉතින් මං ගත්තා කටු ටිකක්. හරිද? හැමදාම දෙන්නේ නැහැ මේ හාමුදුරුවන්ට. ඒකින්ද මං හිතලා බලලා මේ කටු ටිකක් ගත්තා. හරිද? ආයෙ මම ගත්තා බලව හැමතැන බලව ලේන්සු දෙකක් ගත්තා. හාමුදුරුවන්ට ලේන්සු දෙකක් ගත්තා. මොකද ගොඩක් හාමුදුරුවරුන්ට බණ කියද්දී ගොඩක් දාඩිය දානවා. මූණට අතපය වලට දාඩි දානවා. ඒක නිසා ඒවා පිය දාන්න මේ ලේන්සු දෙකක් ගත්තා. ආය සුවඳට ඉන්න ඕන නිසා සෙන්ට් එකක් ගත්තා. මේක සෑහෙන සුවඳයි සෙන්ට් එක. සබාය කියලා සෙන්ට් එක ගත්තා. ආය කොටන් බටන් එකක් ගත්තා හාමුදුරුවන්ට දෙන්න. කොටන් බටන් එකක් ගත්තා. ආය ගත්තා සිවුරු හාමුදුරු සිවුරු හොදද්දි සිවුරු සුවඳට තියෙන්න කම්ෆර්ට් එකක් ගත්තා. ආය ගත්තා නියපොතු හැමෝම කපනවනේ. ඉතින් හාමුදුරුවන්ට නියපොතු කපා ගන්න ඉතින් ගිහිල්ලා කඩේට ගිහිල්ලා ගන්න බෑනේ. ඉතින් නිය කටර් එකක් මම ගත්තා හාමුදුරුවන්ට දෙන්න. ඉතින් මේ අයිටම් ටික තමයි මම ගත්තේ. මොකද හැමෝම දෙන්නේ එකම අයිටම් එකනේ හාමුදුරුවන්ට දෙන්නේ. ගොඩක්ම දෙන්නේ බැලුවොත් හාමුදුරුවන්ට දෙන්නේ සබන් 3 5 සීනි ඒව තමයි හැමෝම දෙන්නේ. ඒත් මේ වගේ දෙයක් දෙනව අඩු නිසා තමයි මම කල්පනා කරලා බලලා මගේ උපන්දිනේට මේ ටික මම හදලා ඉවරලා හාමුදුරුවන්ට පූජා කරන්නේ. මේක දෙයක් විතරයි. තාම මම පූජා කරනවා. පඩි ආපුවාම මේ මම පඩි එන්න කලින් මේ පූජා කරන්න අද ගිහිල්ලා පන්සලට ගිහිල්ලා ඉතින් මේ ටික මම පූජා කරලා එනවා දැන් ගිහිල්ලා. වීඩියෝ එක මම දාන්නම් පූජා කරන වීඩියෝ දාන්නම් මම මේ channel එකේ.